දැන් අලුත් සංචාරය අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොහොමද මේකට සූදානම් වෙලා තියෙන්නේ? ඔබ දැන් අලුත් අන්තරක් හම්බුලා තියෙනවා. ඔව් ඇත්තටම ටීම් එකක් විදිහට ගත්තොත් අපි හිතන හොඳ මානසික මට්ටමක අපේ ටීම් එකම ප්ලේයර්ස්ලා සහ අපේ සපෝට් ස්ටාෆ් එකේ ඉන්නවා. ඉතින් මම හිතනවා අලුත් මුණුවරක් එක්ක මම හිතනවා අපි ටීම් එක මේ සංචාරය හොඳට කරයි කියලා. ඉතින් අපි ටීම් එකක් විදිහට දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරය විතරක් නෙමෙයි ඉදිරි වර්ල්ඩ් කප් එක 2027 වර්ල්ඩ් කප් එක සඳහා අපේ උපරිම සහයෝගය දීලා අපේ උපරිම එෆර්ට් එක දීලා ඉතින් මම හිතන්නේ ඒ එෆර්ට් එකත් එක්ක අපි ටුවර් එකෙන් ටුවර් එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක අපි අපේ ටාගට් එකට යන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. කමිටුව කොදෙව් තනතිරු පිළිබඳව මොකද ඔබේ අදහස අත්දැකීම? ඔව් ඇත්තටම කොදෙව් තනතිරු ගත්තා මම හිතන්නේ මම එකපාරක් නැත්තම් දෙවරක් කොදෙව් සංචාරය සඳහා සහභාගී වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අපේ ටීම් එකේ තව ප්ලේයර්ස්ලා ඉන්නවා එක්ස්පීරියන්ස් තියෙන. අපි හිතනවා ඒ එක්ස්පීරියන්ස් යූස් කරගෙන හොඳ තරඟාවලියක් ආරම්භලා අවසන් කරන්න. ප්ලේයර් කෙනෙක් වුණත් උපනායකයා වුණත් මම හිතන්නේ ටීම් එකට දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන එක තමයි ප්ලේයර් කෙනෙක්ගේ වගකීම. ඉතින් මම හිතනවා ඒක උපනායකයා කියන එක කියන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිතරම මගේ පර්ෆෝමන්ස් එක සම්බන්ධ කරගන්න. ඉතින් මම හිතනවා මම ප්ලේයර් කෙනෙක් වුණත් උපනායකයා වුණත් මම ටීම් එකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. උපරිම 100% මම දීලා මම ටීම් එක දිනවන්න තමයි මගේ බලාපොරොත්තුව. කමුදු 19 15 කණ්ඩායමෙන් දැන් අපි දකින්න ලෑස්ති තමයි ඔයා කැප්ටන්සි කරනකොට ලොකු රිස්පොන්සිබිලිටි එකක් එක්ක වගේ පර්ෆෝමන්ස් ඇහෙන උඩ තැනක තියෙනවා. ඒකට කොහොමද ඔයා ඒක මොටිවේෂන් එකක් කරගන්නේ? රිස්පොන්සිබිලිටි එකක් ආවහම ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි දියුණු කරගන්න. ඔව් ඇත්තටම කිව්වාගේ මම 19 15 නායකත්වයේ දරුවා. ඉතින් මම හිතන්නේ නායකයාට උපරිම සහයෝගය දෙන්න සහ කෝච්ට උපරිම සහයෝගය දීලා කණ්ඩායමේ අනිකුත් ප්ලේයර්ස්ලා ඔක්කොමත් එක්ක සහයෝගයෙන් ටීම් එකක් ඉදිරියට ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව. මගේ එක්ස්පීරියන්ස් උත් යූස් කරලා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ටීම් එක වෙනුවෙන් නායකයෙක් වෙනුවෙන් මම දෙන එක තමයි මගේ යුතුයකම. කමිටුව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක ප්‍රශ්නය. පළවෙනි එක තමයි දැන් ඔයා කණ්ඩායම් තුනේම උපනායකයන් නිසා ඔයාලට කණ්ඩායම් තුන වගේ ප්ලේස් එක රඳවා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාගේ බැටිං එකේ ඔයා ටෙක්නිකලි කොහොමද එකක් මේකට ඇඩ්ජස්ට් වෙන්නේ එක. දෙවෙනි එක ඔයා දැන් තිබුණකරුවෙක් කණ්ඩායමට එනකොට බොහෝ වෙලාවට ඒ කණ්ඩායම සම්පූර්ණයෙන්ම ස්කෑන් කරලා තමයි එන්නේ. කවුද ඉන්නේ මොනවා මේකට මොනවද කරන්න පුළුවන් අර මේ කියන එක. එතකොට ඔයා කල වෙච්ච පළවෙනි හමුවේදීම ගැරි කස්ටර්ලාට මොනවද කිව්වේ? ඇත්තටම මම පෙර දෙනකන් හිටියේ ඉන්දියාවේ IPL එකේ. ඉතින් මම එක සෙෂන් එකක් අපේ අලුත් කෝච් එක්ක කරා. ඇත්තටම මම හිතන විදිහට ගොඩක් හොඳ කෝච් කෙනෙක්. ඉස්සරහට අපි වැඩ කරලා බලමු. ඉතින් මම හිතනවා මට හම්බුණු පළවෙනි සෙෂන් එකේ ගොඩක් දේවල් අපි කතා කරා. මම බැටිං සෙෂන් එකක් කරා. ඉතින් පැය එකමාරක දෙක විතර. ඉතින් මම හිතනවා ඒ සෙෂන් එකත් එක්ක හොඳට ගියා කියලා. ඉතින් අපි ඉදිරියේදී බලමු කොහොමද කෝචස්ලත් එක්ක කතා කරලා ප්ලේයර්ස්ලා මැනේජ් කරගෙන මේ ගමන ඉස්සරහට යන්නේ. ඒත් එක්කම බලන්න ප්‍රශ්න බැටිං ටෙක්නික් කොහොමද වෙනන්නේ? ඔයා ඇඩ්ජස්ට් කරගන්නේ මේ ෆෝමැට්ස් තුනේ? ෆෝමැට් තුන මම හිතන්නේ මම පසුගිය අවුරුදු දෙකේ එක දිගට සෙල්ලම් කරා. ඉතින් මම හිතනවා උපනායකයා වීම ඒකට බලපාන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා මම ෆ්‍රී මගේ මයින්ඩ් එකත් එක්ක මම ෆ්‍රී සෙල්ලම් කරන්න මම කලින් සෙල්ලම් කරා වගේ. IPL එකේදී මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගත්තේ? මොනවද එතනින් ඔයාලට ඉගෙන ගත්තේ? ඔව් අපි හැමෝම දන්නවා IPL එක ගොඩක් ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා එකතු වෙන තැනක්. ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳ එක්ස්පෝෂර් එකක් හම් වෙනවා ඕනම ප්ලේයර් කෙනෙක්ට. මට විතරක් නෙවෙයි මම හිතන්නේ අපේ ප්ලේයර්ස්ලා පහක් හයක්ම සෙල්ලම් කරා IPL එකේ. ඉතින් මම හිතනවා එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේක මගේ ගියපු දෙවෙනි අවුරුද්ද IPL එක. ගිය අවුරුද්දත් මම ඒ කණ්ඩායමත් එක්කම සම්බන්ධ වෙලා තමයි සෙල්ලම් කරේ. ඉතින් මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. හොඳ කම්පිටිෂන් එකක්. ඉතින් මම හිතනවා ඒ කම්පිටිෂන් එකත් එක්ක අපිට ලැබෙන එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක අපේ අනාගතයට ගොඩක් වටිනවා කියලා.